Welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ලෙහෙංගා එකක ජැකට් එක අපි කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි කරන්නේ fabric එක කපා ගන්නවා embroider works ටික fabric එකේ අයින් කරගෙන තමයි අපි කපා ගන්නෙ. මොකද අපිට embroider කොටස් ටික වෙනම ඕනි වෙනවා ඇප්ලික් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට fabrics කපාගෙන අපි මහ ගන්නවා. ඉතින් sleeve එකේ අපිට ගොඩක් වෙලාවට ජැකට් මේ පිස් එකේ එන කොටස ස්ලීව් එකේ එන වර්ක් එකම තමයි අපිට දාන්න වෙන්නේ. මොකද ෆැබ්‍රික් එක ලොකු ප්‍රමාණයක් අපිට ලෙහෙංගා එකට දෙන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ස්ලීව් එකත් මැහුවට පස්සේ පේන්නේ. ඔන්න ඔය වගේ ප්ලේන් ජැකට් එකක් තමයි අපි මහගන්නේ. ඉතින් එහෙම මහගන්න එක අපිට ගොඩාක් ලේසි. අපිට ඕනි විදියට ජැකට් එක ඩිසයින් කරගන්න පුළුවන් වෙන නිසා. ඔන්න ඔය විදියට අපි ඉතින් අර කපාගත්තු කොටස් ටික එම්බ්‍රොයිඩර් කොටස් ටික ඔය විදියට අපි දෙපැත්ත බැලන්ස් වෙන විදියට වර්ක් කරගන්න ඕනි. මොකද ලෙහෙංගා එකේ ෆ්‍රන්ට් එක තමයි ජැකට් එකේ මේන්ලි ලස්සනටම තියෙන්න ඕනි. ඉතින් ඔන්න ඔය විදියට බැලන්ස් කරගෙන ජැකට් එක ෆුල් ෆිල් වෙන තරමට තමයි වර්ක් එකකින් ඒකට රිච් ලුක් එකක් එන්නේ. ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද අපිට මෙටීරියල් එකෙන් දෙන වර්ක් එකම තමයි කට් කරලා මේක ෆිල් කරන්න වෙන්නේ. ඉතින් හෙවි වර්ක් එකක් දුන්නොත් අපිට ඒක ලේසි. සමහර ජැකට්ස් වල දෙන්නේ පොඩි වර්ක් එකක්. ඉතින් මේකේ අපිට ලොකු වර්ක් එකක් හම්බුනේ නැහැ. පොඩි වර්ක් එකක් තමයි තියෙන්නේ. නමුත් අපි ඒක උපරිම ලස්සන වෙන විදිහට රිච් ලුක් එකක් එන විදිහට උපරිම ලස්සන කරලා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බෑක් එකත් වර්ක් කරාට පස්සේ අපිට පේන්නේ. ඉතින් දැන් ෆ්‍රන්ට් එකට අපිට ඒ වර්ක් කොටස් මදි වෙන නිසා අපි කරේ අන්ඩර් බස්ට් එකේ කොටස් ටිකට ස්ටෝන්ස් ටිකක් වෙනම පර්ල් ස්ටෝන්ස් ටිකක් වෙනම ටච් කරපු එක. ඉතින් ඒකෙන් අර ෆ්‍රන්ට් එකේ තියෙන හිස් ගතිය ගොඩක් අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ජැකට් එක වර්ක් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්නකෝ ඔන්න ඔය වගේ පුළුවන් තරම් බ්‍රයිඩල් ලෙහෙංගා එකක් කරනකොට අපි වර්ක් එකෙන්ම ජැකට් එක ෆිල් කරන්න ඕනි. ඒකෙන් තමයි ඇත්තටම ලස්සන රිච් ලුක් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවසානයේ අපිට බලා ගන්න පුළුවන්. බ්‍රයිට් ඩ්‍රෙස් කරාට පස්සෙත් ඔන්න ඔය වගේ තමයි අපිට ෆිට ඔන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆිට ඔන් එක වෙලාවේ අපිට උතන පොඩ්ඩක් ස්ලීව් එක ටයිට් කරන්න තිබුණා. ඒ වගේ පොඩි කොටස් ටිකක් කරගන්න තිබුණා. ඉතින් ඒ ටික අපි කරා. ඉතින් ඔයාලත් මේ වගේ ඩිසයින්ස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්න.